Hey guys, welcome to my YouTube channel. ලංකාවේ තියෙන ලස්සනම තැන් බලන්න යන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි අද ඉන්නේ ලංකාවේ පුරාණම රාජධානියක් වෙන පොළොන්නරුවේ. ඉතින් අපි බලමු අපි පොළොන්නරුවේ මොනවද කරන්නේ, අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අපි පොළොන්නරුවේ හිටියේ අපේ අයියගේ යාළුවෙක් ගෙදර. ඉතින් ඒ ගෙදර ඉඳන් ඉසෙඩ්ඩියලට ගොඩක් ළඟයි. ඉතින් අපි ආවා ඉස්සෙල්ලාම උදෙන්ම ඉසෙඩ්ඩියලේ නාන්න. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමා තියෙන්නේ. ඉතින් ඉසෙඩ්ඩියල කියන්නේ පොළොන්නරුවේ වාරි පද්ධතියේ වැදගත් කොටසක්. පරාක්‍රම සමුද්‍රයේ වගේම අනිකුත් ජලාශවලින් ජලය අරගෙන ගිහිල්ලා ගොවිබිම් වලට බෙදා හැරීම තමා මෙම ඇල මාර්ගයෙන් කරන්නේ. ඉතින් නගරයේ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා සරල හා නිස්කලංක ගැමි ජීවිතයක් විඳින්න අපිට මේ ගමනේදී පුළුවන් වුණා. ඉතින් මේ පවුල්වල ප්‍රධාන ජීවනෝපාය කියලා කියන්නේ ගොවිතැනට. ඊට අමතරව කිරි ගන්න ගවයින් ඇති කරනවා. ඒ වගේම කුකුල්ලු ඒ වගේ සත්තුත් ඇති කරනවා. ඉතින් මේ ජීවන රටාව දැක්කහම ඇත්තටම තේරෙන්නේ අපිට ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන එක කොච්චර සුන්දරද කියලා. ඒගොල්ලොන්ගේ ගෙවත්තේ හැම දෙයක්ම ස්වභාවිකයි. ඒ වගේම තමා පිරිසිදු වාතය, කොළ පැහැති වටපිටාව, මේ හැම දෙයක්ම හිතට ලොකු සැනසීමක් තමයි අරගෙන එන්නේ. මේ ඉතින් අපේ චණ්ඩි කෙල්ල කොහමද එයාගේ වැඩ? එයාගේ සත්තුන්ට හරි ආදරෙයි. පොඩ්ඩක්වත් බය නැහැ සත්තුන්ට. ගෙදර රංගවල ගැමි ගෙදර කෙල්ලෙක් වගේ. ගැමි කෙල්ලෙක්. ඉතින් මේ යන්න කලින් අක්කයි මායි ගම වටේම රවුමක් දැම්මා. ඉතින් අන්තිම වතාවට මේ ගමත් බලලා ඔන්න අපි දැන් පොළොන්නරු රාජධානිය බලන්න යන්න තමයි හදන්නේ. ඉතින් අපිත් එක්ක යන් පොළොන්නරු රාජධානිය අපි මොනවද දැක්කේ කියලා බලන්න. පොළොන්නරුවේ වැඩිපුරම තියෙන්නේ වෙල්ලේ ආයවල්නේ. ඉතින් බලන හැම තැනම මේ වගේ කොළ පාටට වෙල්ලේ ආයවල් ගොඩාක් තිබ්බා. පොළොන්නරු රාජධානිය ගැන කිව්වොත් අනුරාධපුරයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් වුණේ මේ පොළොන්නරු රාජධානිය. ඉතින් අද වන විට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මෙම නගරය පිළිගැනෙනවා. ඉතින් අවුරුදු 100 ගණනකට පෙර රජවරුන් විසින් ගොඩනැගුණු විහාර, මාලිගා, ජලාශ අදටත් මේ විශිෂ්ටත්වය පෙන්눔 කරනවා. ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවසේදී තමයි පළවනු විජයබහු රජතුමා විසින් මේ පොළොන්නරු රාජධානිය එක්සේසත් කරලා පාලන මධ්‍යස්ථානයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ පාලන මධ්‍යස්ථානය පළමුවන පරාක්‍රම බහු රජතුමාගේ කාලයේදී තමයි අති විශාල සංවර්ධනයට ලක් වුණා කියලා කියන්නේ. ඉතින් පළමුවන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ තමයි ගොඩක්ම ජලාශ, වාරි මාර්ග, විහාරස්ථාන ඉදි කරා කියලාත් කියවෙන්නේ. මේ තමා රාජ්‍ය සභා මණ්ඩපය. ඉතින් රජතුමාගේ රාජකාරී කටයුතු කර ස්ථානය කියලා තමයි මේ සැලකෙන්නේ. ඉතින් අදටත් ගල් කණු වගේම ලස්සන කැටයම් දකින්න පුළුවන්කම තියෙනවා අපිට. බොහෝ ඉතිහාසඥයන් රාජ්‍ය සභා මණ්ඩපේ නිශ්ශංගමල්ල රජුගේ කාලයේ සංවර්ධනය වූ බව තමයි කියන්නේ. නමුත් පළමුවන පරාක්‍රම බහු රජතුමාගේ රාජකීය සංකීර්ණයේ කොටසක් ලෙස තමා මේ හැඳින්වෙන්නේ.
මේ පේන්නේ රාජමාලිගාව. රාජමාලිගාව ඉදි කරලා තියෙන්නේ පළමුවන පරාක්‍රම බහු රජතුමා විසින්ලු. ඉතින් මේ මහල් 7කින් සමන්විත වූ හත් මහල් ප්‍රාසාදයක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් අද ඉතුරු වෙලා තියෙන්නේ මේ ශක්තිමත් ගඩොල් බිත්ති නටබුනුයි විතරයි. ඒත් ඉතින් මේ නටබුන් දැක්කහම කියන්න පුළුවන් ඒ කාලේ රාජකීය ගොඩනැගිලි වල විශිෂ්ටත්වය කොච්චරද කියලා. ඉතින් ඊට පස්සේ අපි ගියේ වටදාගේ බලන්න. වටදාගේ කියන්නේ පොළොන්නරුවේ ඉතාම ලස්සන නිර්මාණ අතරින් එකක්. ඉතින් වටකුරු හැඩයකින් නිර්මාණය වෙලා තියෙන මේ ගොඩනැගිල්ලේ බුදු පිළිම 7ක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් සඳකඩ පහන, මුරගල්, ගල් කැටයම් අදටත් මේ ලස්සන සුන්දරත්වය විදහා පානවා. ඉතින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියලා තමයි මේ වටදාගේ හැඳින්වෙන්නේ. ඉතින් මේ තමයි අටදාගේ. ඉතින් අටදාගේ තමයි දළදා මළුව තුල තියෙන පැරණිතම ගොඩනැගිල්ල. ඉතින් මහා විජයබාහු රජතුමා විසින් දළදා මැදුර ලෙස මේ හඳුන්වලා තියෙනවා. ඉතින් දෙමහල් ගොඩනැගිල්ලක්ව තමයි මේ පැවතිලා තියෙන්නේ. ඉහළ මහලේ තමයි දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැන්පත් කරලා තිබුණා කියලා සාධක හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ තමයි නිශ්ශංක ලතා මණ්ඩපය කියලා කියන්නේ. නිශ්ශංක ලතා මණ්ඩපය රජතුමා බණ ඇසීම සඳහා කර වූ ස්ථානයක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. ඉතින් අපි මේ යන්නේ රංකොත් වෙහෙර බලන්න. රංකොත් වෙහෙර කියන්නේ පොළොන්නරුවේ පිහිටි පුරාණතම ස්තූප වලින් එකක්. ඉතින් මේ ස්තූපය නිශ්ශංක මල්ල රජතුමා විසින් ඉදි කරා කියලා තමයි කියන්නේ. අනුරාධපුර මහා විහාර ස්තූප සම්ප්‍රදායට අනුව රංකොත් වෙහෙර ඉදි වෙලා තියෙන අනුරාධපුරයේ පිහිටි රුවන්වැලි සෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්වුම් කරලලු. ඉතින් ස්තූපයේ සමීපයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයේ පවා තියෙනවා මේ රුවන්වැලිය ලෙස හඳුන්වලා. ඉතින් පසු කාලීනව එය රංකොත් වෙහෙර බවට පත් වෙලා තියෙනවා. ඉතින් පොළොන්නරුවේ නටබුන් බලන්න සහ වන්දනා කරන්න එන අය නොවරදවාම බලන්න එන ඉමහත් ගෞරවයට පාත්‍ර වුණු ස්ථානයක් තමයි මේ ගල් විහාරය කියලා කියන්නේ. ඉතින් ගල් විහාරය උත්තරාරාමය ලෙසද හඳුන්වලා තියෙනවා. මහා පරාක්‍රම බාහු රජතුමා විසින් තමයි මේ ඉදි කරලා තියෙන්නේ. ඉතින්
මේ හැම පිළිමයකම ලස්සන කතාවක් තියෙනවා. ඉතින් එතන ඉන්නා පැහැදිලි කරලා දෙන්න අය. ඉතින් ඒ කෙනෙක්ගෙන් අහලා මේක දැනගන්න ඇත්තටම ගොඩක් වටින කරුණු ගොඩක් ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් පොළොන්නරුවේ ගොඩක් සමරන්නේ පොසොන්ලු. ඉතින් පොසොන් එකට තොරන් පවා තිබ්බා. ඉතින් අපි තොරන් බැලුවා. ඉතින් බලලා ඉවර වෙලා අපි කෑමත් අරගෙන නතර වෙන තැනට ගියා. අපි අද නතර වුණේ මින්නේරියේ. ඉතින් මින්නේරියේ නතර වෙලා ඊළඟ දවසේ උදේ තමයි අපි මින්නේරිය නැෂනල් පාර්ක් එක බලන්න ගියේ. ඉතින් ඒ vlog එකත් description එකේ දාලා තියන්නම්. ඒකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ආයි vlog එකක් අරගෙන එනකන් bye bye.